මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවට පස්සේ ඔබ කොලෙස්ටරෝල් දිහා බලන කෝණය වෙනස් වෙයි. ඒ වගේම හදවත් රෝග දේශ බලන කෝණය වෙනස් වෙයි. දැන් කොලෙස්ටරෝල් මතක් වුණ ගමන් අපිට මොනවද මතක් වෙන්නේ? හදවත් රෝගී තත්ත්ව. ඊට පස්සේ රුධිර වාහිනිය ගත්තාම ප්‍රධාන වශයෙන් ධමනි තුල මේවා තැම්පත් වෙනවා. ඒකත් එක්ක තවදුරටත් අනිකුත් රෝගී තත්ත්ව මේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත අනිකුත් රෝගී තත්ත්ව වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තව මතක් වෙන දෙයක් තමයි බිත්තර කන්න හොඳ නැහැ. තව කරුණක් තියෙනවා. තෙල් සහිත කෑම කන්න එපා. නමුත් පිටි සහිත කෑම කෑවට කමක් නැහැ. දැන් ඕවා තමයි මම මේ කියන්නේ අර කොලෙස්ටරෝල් කියන එක මතක් වුණ ගමන් ගොඩක් අයට මතක් වෙන කරුණු කීපේ. හරිද? දැන් මම එක කරුණක් පැහැදිලි කළා. සරලව කියලා පටන් ගන්නම් මේ වීඩියෝ එක. දැන් ඇත්තටම තෙල් සහිත කෑම කන්න හොඳ නැහැ. හරි. ඒක පැත්තකින් තියමුකෝ. පිටි සහිත කෑම කමක් නැහැ. මෙතනදී අපි ගමු පාන් වර්ග මොනවා හරි කෑම වර්ග නූඩල්ස් මේ වගේ දේවල්. ඇත්තටම මේ වගේ ආහාර ගත්තට පස්සේ මොකද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් උනත් ඕනට වඩා ගන්න හොඳ නැහැ. ඒව ගත්තට පස්සේ මේව ශරීර අභ්‍යන්තර තුලදී මොනවද? මේදේ බවට, තෙල් බවට පරිවර්තනය වෙනවා. ඒව සමහර වෙලාවට කොලෙස්ටරෝල් අඩංගු මේදේ අඩංගු ආහාර ගන්නවට වඩා සමහරට දරුණු බලපෑමක් ඔබේ ශරීරය තුල ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණාත් එක්ක මම වීඩියෝ එකට එන්න මේ වීඩියෝ එකේදී මම පැහැදිලි කරනවා ඇත්තටම කොලෙස්ටරෝල් කියන්නේ මොනවද? කොලෙස්ටරෝල් වලින් ලැබෙන ශරීරයට හිතකර ප්‍රයෝජන මොනවද? ඊළඟට මේ කොලෙස්ටරෝල් ගත්තට පස්සේ කොලෙස්ටරෝල් ඇත්තටම හොඳ නැද්ද? කොලෙස්ටරෝල් හොඳ නැත්නම් ඒ මොන මට්ටමේදීද හොඳ නැහැ කියන්නේ? මේක අපි පැහැදිලි අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම හදවත් රෝගී තත්ත්ව ගත්තාම මේවට කොලෙස්ටරෝල් විතරද බලපෑමක් ඇති කරන්නේ? ඇත්තටම මේකට බලපාන අනිකුත් සාධක තියෙනවද? ඉතින් මේ සියල්ල අද වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. මොෂාන් දේශප්‍රිය මෙඩිකල් ලැබොරටරි සයන්ස් ග්‍රැජුවේට් යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය. මම දැන් වීඩියෝ එකේ පළවෙනි කොටසට ඇත්තට මොකක්ද මේ කොලෙස්ටරෝල් කියන්නේ? කොලෙස්ටරෝල් කියන්නේ වැක්සි සබ්ස්ටන්ස් එකක්. ඒ කියන්නේ එකයි ඉටි වගේ දෙයක්. මේක ඇත්තටම අපේ ශරීරයේ සෑම සෛලයකටම අවශ්‍ය කරන දෙයක්. ඒ කියන්නේ මේක පොයිසන් එකක්, වසක් නෙමෙයි. ඒ වගේම ශරීරයෙන් අනිවාර්යයෙන්ම බැහැර කළ යුතු ද්‍රව්‍යකුත් නෙමෙයි. ශරීරය තුළම නිෂ්පාදනය වෙන ද්‍රව්‍යයක්. ඔබ විශ්වාස කරනවද අපේ ශරීරයේ තිබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් 75%ක්ම අපේ අක්මාව මගින් තමයි නිෂ්පාදනය කරන්නේ. අනිකුත් 25% තමයි අපි ආහාර මගින් ලබා ගැනීම සිදු වෙන්නේ. ඉතින් ඔබ දැන් තේරුම් ගන්න අවශ්‍ය කරුණක් තමයි ශරීරයට අනවශ්‍ය ද්‍රව්‍යයක් නම් ශරීරයේ ලෙඩ කරන ද්‍රව්‍යයක් නම් ශරීරය මගින් නිෂ්පාදනය කරයිද? නැහැ. නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙනම් කොලෙස්ටරෝල් වලින් ශරීරයට අවශ්‍ය කරන ප්‍රධානම කාර්යභාරයන් ඉටු කරනවා. ප්‍රධාන කාර්යභාරයන් වලට මේවා ලොකු මැදිහත් වීමක් කරනවා. දැන් අපි යමු වීඩියෝ එකේ දෙවෙනි කොටසට. දැන් මම පැහැදිලි කරන්නම් කොලෙස්ටරෝල් වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. මම දැන් පළවෙනි සෞඛ්‍යමය වාසියට ඒ තමයි කොලෙස්ටරෝල් කියන්නේ බිල්ඩින් බ්ලොක්ස් වගේ ක්‍රියා කරන හෝමෝන් නිෂ්පාදනය කරන්න. මේ හෝමෝන් නිෂ්පාදනය කරන ක්‍රියාවලියේදී කොලෙස්ටරෝල් ඊටම වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් හෝමෝන් වර්ග පිරිමි පුද්ගලයන් නම් ටෙස්ටොස්ටෙරෝන්, කාන්තාවන් නම් ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ඒ වගේම අපි තවදුරටත් ගත්තොත් තව හෝමෝන් වර්ග තියෙනවා කෝටිසෝල්, ඇඩ්‍රිනල් හෝමෝන්ස් මේ වගේ ශරීරයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන හෝමෝන් නිෂ්පාදනය කරන්න කොලෙස්ටරෝල් අවශ්‍යයි. දැන් මේ හෝමෝන් මගින් ශරීරයේ ප්‍රධාන කාර්යභාරයන් රන් කරනවා. ප්‍රධාන වශයෙන් ශක්තිය නිෂ්පාදනය කරන්න, මාංශ පේශි වර්ධනයට, ඔබේ මූඩ් එක රෙගියුලේට් කරන්න, කියන ඔබ සතුටින් තියන මේ වගේ දේවල්. ස්ට්‍රෙස් රෙස්පොන්සස්, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම තවදුරටත් අපි ගත්තොත් ඔබගේ ලිංගික ජීවිතයට මේ සෑම දෙයකටම මේ හෝමෝන වැදගත් වෙනවා. දැන් අපි ගත්තොත් වයසට යෑමත් එක්ක මේ හෝමෝන් ලෙවල් එක කොහොමත් අඩු වීමට ලක් වෙනවා. ඒත් එක්කම අපි හිතමු ඔබට තියෙන අඩු කොලෙස්ටරෝල් මට්ටමක් නම් මේක දරුණු බලපෑමක් ඔබට අනිවාර්යයෙන්ම එල්ල කරනවා. ඒක නිසා තමයි කියන්නේ කොලෙස්ටරෝල් මට්ටම ගොඩක් අඩු වුණාමත් හොඳ නැහැ. කොලෙස්ටරෝල් මට්ටම ඔබේ ශරීරයේ තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි වුණාමත් ඔබේ ශරීරයට ඉතාම අහිතකර තත්ත්වයක් වෙනවා. දෙවැනි සෞඛ්‍යමය වාසිය තමයි කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා බයිල් නිෂ්පාදනය කරන්න. බයිල් කියන්නේ පිත. ඔබ අහලා තියෙනවා. ඒකට බයිල් නිෂ්පාදනය වෙන්නේ ඔබගේ අක්මාව තුළ. මේක නිෂ්පාදනය වුණාට පස්සේ තැම්පත් කරන්නේ පිත්තාශය තුළ. අපි කියනවා ගෝල් බ්ලැඩර් කියලා. එතකොට මේ පිත අවශ්‍ය කරනවා ඔබ මේදේ අඩංගු ආහාරයක් ගත්තට පස්සේ ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේදී මේක ජීර්ණයට ලක්කරන්න බයිල් අවශ්‍ය කරනවා. ඒ වගේම මේදේ ද්‍රාව්‍ය විටමින් වර්ග තියෙනවා. විටමින් A, D, E, K.
කියන මේද ද්‍රව්‍ය විටමින් ශරීරය තුළදී අවශෝෂණය කරන්න ඇබ්සෝබ් කරන්න මේ බයිල් අවශ්‍ය කරනවා. හිතන්න ඔබගේ ශරීරයේ මගේ ප්‍රමාණවත් තරම් බයිල් නිෂ්පාදනය කරන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර ශරීරයට අවශ්‍ය කරන විටමින්ස් වර්ග මේදේ ද්‍රව්‍ය විටමින් අවශෝෂණය කරන්න අපහසු වෙනවා. ඒ වගේම මේදේ අඩංගු ආහාරයක් ගත්තට පස්සේ මේක හොඳින් ජීර්ණය කරන්නත් බැරි වෙනවා. ඔබට තේරෙනවා ඇති කොලෙස්ටරෝල් බයිල් නිෂ්පාදනය කරන්න වැදගත් වෙනවා. කොලෙස්ටරෝල් මට්ටම ගොඩක් අඩු වුණොත් මොකද වෙන්නේ? බයිල් නිෂ්පාදනයේ බලපෑමක් ඇති වෙනවා. ඒකත් එක්ක ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව නිකන් ඩිස්කම්ෆර්ට් එකක් නිකන් අපහසුතාවයක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි සෞඛ්‍යමය වාසිය තමයි කොලෙස්ටරෝල් අවශ්‍ය කරනවා විටමින් D නිෂ්පාදනය කරන්න. දැන් ඔබ අපි අහලා තියෙන දේ තමයි විටමින් D කියන්නේ මොකද්ද? හිරු එළියට නිරාවරණය වුණාට පස්සේ විටමින් D නිෂ්පාදනය වෙන්න ගන්නවා. මෙහෙමයි. දැන් හිරු එළියට ඔබ නිරාවරණය වුණාට පස්සේ ඔබගේ සමට මේ ඉර එළිය පතිත වුණාට පස්සේ විටමින් D නිෂ්පාදනය වෙන්න ගන්නවා. මේ ක්‍රියාවලියේ ආරම්භක මැටීරියල් එක විදියට කොලෙස්ටරෝල් මේට උපකාරී වෙනවා. ඒ වගේම තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තමයි මේ විටමින් D කියන්නේ ඇත්තටම විටමින් එකකට එහා ගිය දෙයක්. මේක හෝමෝන් එකක් විදිහට ක්‍රියා කරන ඒ තරම් ප්‍රබල දෙයක්. දැන් හිතන්න ඔබ ප්‍රමාණවත් තරම් හිරු එළියට නිරාවරණය වෙන්නේ නැහැ. තව පැත්තකින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හිතන්න හරි ප්‍රමාණයක නැහැ. අඩු ප්‍රමාණයක තියෙන්නේ. මේ වගේ දෙයකදී විටමින් D නිෂ්පාදනයට ලොකු බලපෑමක් ලක් වෙනවා. විටමින් D ගැන මම වෙනම වීඩියෝයක් කරලා තිනවා. ඒක ඔබගේ ශරීරයේ අඩු ලෙවල් එකක නම් තියෙන්නේ. ඔබට විවිධාකාරයේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හතරවෙනි සෞඛ්‍යමය වාසිය තමයි කොලෙස්ටරෝල් අවශ්‍ය කරනවා ඔබගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන සෛලවල සෙල් මෙම්බ්‍රේන් එක. මේ පිටත ආවරණයේ ස්ට්‍රක්චර් එකට මේ හැඩය පවත්වා ගන්න. ඒ වගේම ෆ්ලෙක්සිබිලිටි. ඒ කියන්නේ මේ සෛලවල නම්‍යශීලී බවයි පවත්වා ගන්න. ඒ වගේම අපි මොළයට આવොත් එහෙම මොළයේ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන වශයෙන් මේ කොලෙස්ටරෝල් විශාල මෙහෙයක් ඉටු කරනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මොළය කියන්නේ ඇත්තටම ඔබගේ මෙමරි එක මතක ශක්තිය ඒ වගේම මෙතන නිතරම ස්නායු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හොඳට ෆන්ක්ෂන් වෙන්න වැඩ කරන්න කොලෙස්ටරෝල් විශාල මෙහෙයක් ඉටු කරනවා. මම දැන් වීඩියෝ එකේ දෙවෙනි කොටසට කොලෙස්ටරෝල් is bad. දැන් මෙන්න මේ කියන අදහස කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට හිතකරම නෑ. මේ කියන අදහස කොහෙන්ද ආවේ? ඇත්තටම අපි අධ්‍යයනය කරොත් එහෙම ලොකු පොපියුලේෂන් එකක් අධ්‍යයනය කරොත් එහෙම මේ ජනගණත්වයේ මේ ජන සංඛ්‍යාවේ හදවත් රෝගී තත්ත්ව වැඩිපුරම ඇති වන පුද්ගලයන් අධ්‍යයනය කරොත් උන් බහුතරයකගෙම කොලෙස්ටරෝල් ලෙවල් එක. එතනදී බෑඩ් කොලෙස්ටරෝල් අපි කියනවා LDL කොලෙස්ටරෝල් ඊට පස්සේ ට්‍රයිග්ලිසරයිඩ් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට වැඩි. ඒගොල්ලන්ගේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් ගත්තොත් මෙතනදී වැඩි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම කොලෙස්ටරෝල් තනියම මේ කාර්යභාරය මේ දරුණු බලපෑම ඇති කරන්නේ නැහැ. ඒකට ඔබගේ අනිකුත් තත්ත්වයන් බලපානවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඔබ ලබා ගන්න ආහාරවල තියෙන දැන් අපි ගත්තොත් එහෙම ඔබ සීනි අඩංගු ආහාර වැඩිපුර ගන්නවා නම් ඊට පස්සේ අපි ගත්තොත් පීටි සහිත ආහාර වැඩිපුර ගන්නවා නම් ඊළඟට අපි ගත්තොත් එහෙම ඔබගේ ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි නම් දීර්ඝ කාලීන ක්‍රොනික් ස්ට්‍රෙස් එකක් තියෙනවා. හරිද? මේ වගේ තත්ත්ව. ඊළඟට ඔබ කිසිම මූවමන්ට් එකක් නැත්නම් ඔබ හවසට පොඩ්ඩක් ඇවිදින්න යන්නේ නැත්නම් ඔබගේ ශරීරයේ මොකද වෙන්නේ? මේදය එකතු වෙන්න ගන්නවා. සහ ඔබගේ ශරීරයේ පරිවෘත්ති ක්‍රියාවන් අපි කියනවා මෙටබොලික් ෆන්ක්ෂන්ස් මේ වගේ දේවල් හරියට සිදු වෙන්නේ නැහැ. අවසානට ඔබ හදවත් රෝගියෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබ එල්ල කරන්නේ ඇඟිල්ල කොලෙස්ටරෝල් වලට විතරයි. බහුතරයක් දෙනා එල්ල කරන්නේ ඒ දෙයට විතරයි. හැබැයි අර කියන සියලුම දේවල් වල එකතුව තමයි බොහෝ විට අර වගේ පුද්ගලයෙක් බවට පත් වෙන්න වැඩ කටයුතු සලස්වන්නේ. ඒක නිසා මේ හැම දෙයක් ගැනම ඔබ අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතුයි. මම දැන් ඔබට පැහැදිලි කරන්න යන්නේ මම වීඩියෝ එක මුලදීම කිව්වා සමහර කාබෝහයිඩ්‍රේට් මේ පිටි සහිත ආහාර තියෙනවා ඔබ ආහාර මගින් ලබා ගන්න කොලෙස්ටරෝල් වලට වඩා දරුණු බලපෑමක් ඇති කරනවා කියලා. දැන් මේ කරන මෙහෙමයි. හිතන්න ඔබ පාන ආහාරයට ගන්නවා white bread, ඊට පස්සේ පාස්තා, waffles, biscuit වර්ග ආහාරයට ගන්නවා. sugar cereals වර්ග ආහාරයට ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් sugar drinks, සීනි අඩංගු විවිධාකාරයේ පාන වර්ග තියෙනවා, බීම වර්ග, එහෙම නැත්නම් ඔබ මද්යසාර පානය කරනවා. මේ වගේ දේවල් වලින් මොකද වෙන්නේ? ඔබගේ ශරීරයේ ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එක වැඩි වෙනවා. දැන් බ්ලඩ් රිපෝට් එකක් ගත්තට පස්සේ කොලෙස්ටරෝල් රිපෝට් එකක් ගත්තට පස්සේ මේකේ තියෙනවා එක තැනක ට්‍රයිග්ලිසරයිඩ් කියලා. ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ ප්‍රධාන වශයෙන් අපි ආහාර මගින් ලබා ගන්න මේදය. තමයි ට්‍රයිග්ලිසරයිඩ්
ගොඩක් වෙලාට හඳුන්වන්නේ. එහෙම නැත්නම් පිටිසහිත ආහාරයක් ගත්තට පස්සේ මේවා ශරීර අභ්‍යන්තරයේදී පරිවර්තනය වෙනවා මේදය බවට. ඒවා තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. ඒ වගේම තව බලපෑමක් තියෙනවා. ඒ තමයි මේ ශරීරයේ තියෙන මේ කොලෙස්ටරෝල් පැටර්න් එක. කොලෙස්ටරෝල් මේ ප්‍රොසෙස් වෙන විදිය මෙතනදී අමුතු ආකාරයට සිද්ධ වෙන්න ගන්නවා. ඔබ මේ වගේ ආහාර ගත්තට පස්සේ. මේවට කියනවා රිෆයින්ඩ් කාබ්ස් කියලා. ඒ කියන්නේ මේ වගේ කාබෝහයිඩ්‍රේට් මේ වගේ පිටිසහිත ආහාර ගන්න කලින් ඔබ දෙපාරක් හිතන්න මේවා ඕනවට වඩා ගන්න එපා. ඔබ කන්ට්‍රෝල් එකක් ඇතුව මේ ආහාර ඔබේ ශරීරයට ගන්න. ඒ වගේම ඔබ දන්නවද ස්ට්‍රෙස් එක සහ කොලෙස්ටරෝල් අතර තියෙන සම්බන්ධතාවය? දැන් ස්ට්‍රෙස් එක වැඩි කියන්නේ අපි කියනවා ක්‍රොනික් ස්ට්‍රෙස් එක. දීර්ඝ කාලීන ඔබ ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. මානසික පීඩනයකින් ඉන්නේ. මානසික පීඩනයත් එක්ක සම්බන්ධ වෙන හෝමෝන් වර්ග කීපයක් තියෙනවා. අපි හිතමු කෝටිසෝල් කියන හෝමෝන් එක අපි ගමු. මේ වගේ හෝමෝන් නිෂ්පාදනය කරන්න මම අර කලින් සඳහන් කරා. මේ වගේ හෝමෝන් නිෂ්පාදනය කරන්න කොලෙස්ටරෝල් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එතකොට ශරීරයේ මගේ මේ හෝමෝන නිෂ්පාදනය කරන්න කොලෙස්ටරෝල් අවශ්‍ය වෙනවා. හැබැයි කොලෙස්ටරෝල් මොකද්ද වෙන්නේ? 75%ක්ම නිෂ්පාදනය වෙන්නේ අපේ ශරීරයේ මගින්. එතකොට ආහාර මගින් කොලෙස්ටරෝල් ලැබුණේ නැතත් ඔබේ ශරීරයේ අක්මාව මගින් වැඩි කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ගන්නවා. ඒක නිසා තමයි ඔබ දීර්ඝ කාලීනව ස්ට්‍රෙස් එකකින් මානසික පීඩනයකින් ඉන්නවා. එහෙම නැත්නම් නිතර මානසික පීඩනයට ලක් වෙනවා නම් ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබගේ ස්ට්‍රෙස් ලෙවල් එක කන්ට්‍රෝල් කරගන්න. මම දැන් ඔබට පැහැදිලි කරන්න යන්නේ බිත්තර සහ කොලෙස්ටරෝල් අතර තියෙන සම්බන්ධතාවය. සාමාන්‍යයෙන් බිත්තර අපි ගත්තට පස්සේ මේ බිත්තර වල ඉහළ ප්‍රමාණයක් තියෙනවා කොලෙස්ටරෝල්. ඒ වගේම නියුට්‍රිෂන් පෝෂක අඩංගු වෙනවා. කොලෙස්ටරෝල් විදිහට ගත්තොත් එimhe HDL ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මේ බිත්තර තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම බිත්තර වල තියෙනවා ලෙසිටින්. ලෙසිටින් වැදගත් වෙනවා අපේ ශරීරය තුළ කොලෙස්ටරෝල් පරිවහනය කරන්න. ඒ වගේම ශරීරය තුළ තිබෙන කොලෙස්ටරෝල් බිඳ දැමීම සිදු කරන්නත් උපකාරී වෙනවා. අපේ හිතමු ඔබ නිරෝගී පුද්ගලයෙක් කියලා වර්තමානයේ සිදු කරන ලද පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. ඔබ නිරෝගී පුද්ගලයෙක් නම් ඔබ බිත්තර ආහාරයට ගත්තට ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ඔබ දවසට බිත්තර 2ක් ආහාරයට ගන්නවා කියලා. එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබගේ ශරීරයේ කොලෙස්ටරෝල් අන්තර්ගත වෙනවා නම් කොලෙස්ටරෝල් රිපෝට් එකක් ගත්තා පස්සේ කොලෙස්ටරෝල් ලෙවල් එක ගොඩක් වැඩි නම් බිත්තර ආහාරයට ගන්න එකෙන් පරිස්සම් විය යුතුයි. ඒ කියන්නේ ඔබ අනිවාර්යෙන් ඔබගේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න, වෛද්‍යවරයා මුණ ගැහිලා ඒ අනුව උපදෙස් පිළිපදින්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔබ සම්පූර්ණ දැනුමක් ලබා ගන්න ඇති කියලා කොලෙස්ටරෝල් සම්බන්ධව. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න ඔබගේ අදහස් මොන වගේ වීඩියෝස් ඉස්සරහට අවශ්‍ය කියලා. channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.